ගායිස් ඉතින් අද අපි හදන්න යන්නේ චොකලට් පුඩින් එකක්. ඒකට අවශ්‍ය වෙන්නේ මාරි බිස්කටුයි චොකලට් බිස්කටු විතරයි මේ අපි ලස්සනට සරසන්න මේ පොඩි බිස්කට් జాතියක් අරන් තියෙනවා. ඔව් ඉතින් අපි බලමු කොහොමද හදන්නේ. ඉතින් දැන් අපිට කරගන්න තියෙන්නේ චොකලට් එකයි බිස්කට් එකයි වින් කරගන්න. අදින මේ ටික හොඳින් කුඩු කරගන්න. ඊට පස්සේ මේ බිස්කට් ඔක්කොම කෑලි වලට මේ කඩා ගන්න ඕනේ. ඊට මේ ඒට කිරි පිටි දමා මේ හොඳින් මිශ්‍ර කරගත යුතුයි. මිශ්‍රණය සාදා මේ භාජනයකට ඉටි කොලයක් දමා ඒට මේ මිශ්‍රණය දමාගත යුතුයි. ශීතකරණයේ පහළ කොටසේ පැයක් පමණ තබාගත යුතුයි. අපි ශීතකරණයේ දාගත්ත මේ පුඩින් එක දැන් රස බලන්න යන්නේ. මේ තියෙන අපි හදාගත්ත පුඩින් එක.